මම දැන් ඔන් කරනවා 1 2 3 Yo guys, අද බලන්නේ මගේ gaming room එක මොනවා වේද කියලා. එහෙනම් let's go to the video. ඉස්ලාමියන් නෝනේ යාළුවනේ 아무තු background noise එකක් ආවොත් ගණන් ගන්න එපා. හරිද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියන්නේ යාළුවනේ මගේ PC setup එක. හරිද? මේ තියෙන්නේ මොනවද කියලා මම ඔයගලන්ට කියාගෙන යන්නම්. ඉතින් මෙතන මේ හත් SIM එකක් තියෙන එක වැඩි ගණන් ගන්න එපා. හරිද? මේ තියන්නේ මගේ PC එක කේසන් එක මට කලින් තිබ්බ ලැප් එක. ඒක Pentium 4 ලැප් එකක්. ඔයගොල්ලන්ට මගේ channel එකේ මුලින් හිටපු එක්කෙනෙක් නම් මතක ඇති. හරි. මේක තමයි කේසින් එක. හරිද? මේක ෆෑන් පහක් එක්ක එන කේසින් එක. මෙතන තුනයි මෙතන දෙකක් තියෙනවා. ඒක ඒ වගේ කියන්න ඕනේ මේක තමයි මගේ මේක පළවෙනි PC එක මගේ. හරිද? කලින් මම PC use කරලා නැහැ අත්‍තරම මම වැඩි දන්නේ නැහැ PC ගැන. හරිද? ඉතින් ඊළඟට මෙතන තියෙනවා මගේ රිමෝට් එක. මේකෙන් තමයි මේ කේසින් එකේ තියෙන ARGB fans control කරන්නේ. මේක තමයි රිමෝට් එක. හරිද? පින් ෆෝකස් වෙන්නේ නැහැ. හරිද? ඊළඟට මෙතන තව රිමෝට් එකක් තියෙනවා. මේක මගේ මෙතන වටේ දාන්න ඉන්නවා මම RGB light strip එක. ඒකේ රිමෝට් එක මේ. හරිද? ඒක විතර ලස්සනට තියෙන්නේ. ගණන් ගන්න එපා. අපි මේක මෙතනින් අයින් කරමු. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ මගේ mouse එක. හරිද? මේක තමයි mouse එක. පේන්නේ හරි මේක DPI change කරන්න පුළුවන් අපිට. මෙන්න මේ විදිහට තියෙනවා. හරිද? මම දැන් මේකේ box එක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මේක තමයි මේකේ box එක. මෙන්න මේක තමයි box එක. Pro gaming mouse කියලා තමයි තියෙන්නේ. Game Note කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේක අරගත්තේ. හරිද? මේක තමයි logo එක. හරිද? මේක තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේක තමයි මගේ keyboard එක. හරිද? මම PC එක on කරලා වීඩියෝ එකේ අන්තිමට ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි keyboard එක. හරිද? මේක තමයි keyboard එක. හරි මේකත් RGB keyboard එක. මේකේ box එක තමයි මේ තියෙන්නේ. හරිද? මෙන්න මේක තමයි මේකේ box එක. මේක නම් මම ටික කාලයකට කලින් ගත්ත keyboard එකක්. මේ අනිත් ටික නම් ඔක්කොම ගත්තේ මේ PC එකත් එක්කමයි. හරිද? මේක තමයි keyboard එක. හරිද? මේකේ brand එක K9320 කියන brand එක. gaming backlit rainbow backlit gaming keyboard එක තමයි. මේකේ Mission කියලා තමයි තියෙන්නේ brand name එක. අනේ මන්ද හරියට මට pronounce කරන්න ඉතින් දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේක මං ස්පෙක්ට් උත් ඔයගොල්ලන්ට කියන්නම් වීඩියෝ එකේ අන්තිමට. හරිද? ඔයගොල්ලෝ වීඩියෝ එකේ අන්තිමට හිටියොත් මේ ඔක්කොම ගැන විස්තර බලා ගන්න උල. ඊළඟට මේ තියෙන්නේ මගේ ස්පීකර් දෙක. හරිද? මේක අවුල ස්පීකර් දෙකක්. ෆෝකස් වෙන්නේ නැහැ බා. හරි. මේක අවුල ස්පීකර් දෙකක්. මේකත් RGB ස්පීකර් දෙකක්. මේකේ බොක්ස් එක තමයි මේ තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ මේකේ බොක්ස් එක අවුල කියලා ගහලා තිනවා. මේකේ N600 කියලා තමයි තියෙන්නේ. මේකත් RGB ස්පීකර් දෙකක්. හරිද? ඊළඟට අපි බලමු අපේ මොනිටරේ මොකක්ද කියලා. මේක දහුව මොනිටර් එකක්. හරි ඔයගොල්ලන්ට පේනයි දැන්. මෙන්න මේ විදිහට මෙතන බටන් ටිකක් තියෙනවා යට. හරි මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඊළඟට මේකේ බොක්ස් එක බලුවොත් අපි මේක තමයි මේකේ බොක්ස් එක. හරිද? මේක 100Hz IPS panel එකක් තියෙන්නේ. 2020 inch තමයි තියෙන්නේ. LED. මෙතන refresh rate එක 100 කියලා දිනවා. ඊළඟට wide angle කියලා දිනවා. ඒ වගේ මෙතන මේකේ ස්පීකර් එනවා inbuilt මේ monitor එකට. මේක super monitor එකක්. අර තියන්නේ ඒ මොනිටර් එක. හරිද? හරි ඊළඟට මේ තියන්නේ මේකේ UPS එක. මේක තමයි UPS එක. ඕගොල්ලන්ට මේ quality නැතුව වැඩි. හරිද? මේ පොඩ lag ගන්න ගතියක් ඇති කැම් එක. ගණන් ගන්න එපා. මේක තමයි UPS එක. මේක හොඳ UPS එක පට්ට බරයි මේක. හරිද? මේක
මේක තමයිගේ බොක්ස එක ප්‍රෝලිංක් එකේ හොඳ UPS ඇත්තයි මේ හර විනාඩි 8-20 වගේ පුළුවන් යාගෙන ඉන්න අපිට හරිද මේක තමයි UPS එක හරි ඊළඟට ඕගොල්ලන්ට මම කියන්න මේක ස්පෙක්ස් මොනවද කියලා හරි ඇස් මේකේ ස්පෙක්ස් ගැන කතා කරොත් මේක තියෙන්නේ i5 8 Gen ප්‍රොසෙසරයක් හරි ඊට පස්සේ 8GB RAM තියෙනවා ඒ වගේම තාම මේකට ග්‍රැෆික් කාඩ් එකක් නැහැ හරි ඒක විතරයි නැත්තේ මේකේ ඉතරයි නේ තාම i5 8 Gen ප්‍රොසෙසර් හරි ග්‍රෆික් කාඩ් ඇතයි මේකට නැත්තේ හරිද මයගත් ඉස්සරට කියන පා ටික දවසකින් හරි එහෙනම් අපි බලමු මේ PC එක ඔන් කරලා හරි යා ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මට කලින් තිබ්බ ලැප් එක ඩුවල් කෝ ලැප් එකක් හරිද ඩුවල් කෝ ඇප් එකකින් ඉඳන් මේගේ මේක මට පට්ටම ඇති හරිද ඒ කියන්නේ මේක කරන්න බැරි දෙයක් නැහැ දැන් මේක ග්‍රැෆික් කාඩ් එක ගහගත්ත ගමන් මේකෙන් දැනට ආපු සාමාන්‍ය පෝසා RDR වගේ ඕනම ගේමයක් ප්ලේ කරගන්න පුළුවන් හරි හරි ඒක තමයි කියන්න තියෙන්නේ හරිද එහෙනම් අපි දැන් මේක ඔන් කරලා ආයෙ වගේ මට ගේමින් රූම් එකක් කිව්වට එහෙම ගේමින් රූම් එකක් නැහැ මෙතන PC setup එක තියෙනවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ හරි මානුක සීන් එකක් නැහැ මේකේ ඇඳවල් දෙකක් තියෙන්නේ ඇයි කියලා අහන්න එපා හරි වැඩක් නැහැ ආයෙ වගේම මෙතන මගේ ගිටාර් එක තියෙනවා කොහොමද මේ තියෙන්නේ මගේ ගිටාර් එක මම ඉතින් ගිටාර තමයි ගහන්නේ හරි ඒ වගේම මෙතන බැලක් තියෙනවා ඒක නම් පරණ බෙරයක් හරි මාළු සීන් නැහැ මම මෙතන මේ බොක්ස් ටික තියාගත්ත ඕගොල්ලන්ට පෙන්නන්න ඕන නිසා ඊට පස්සේ මෙතන මිරර් එකක් තියෙනවා හරි මම හරි එහෙනම් අපි බලමු ඒ වගේම මෙතන පුටුවක් තියෙනවා නෝමල් පුටුවක් හරි තාම පුටුවක් ගත්තේ නැහැ හරි නිකම් නෝමල් පුටුවක් මෙතන තියෙනවා එහෙනම් අපි දැන් බලමු මගේ PC setup එක ඔන් කරලා ඕන දැන් ඔන් කරන්න යාළුවනේ හදන්නේ හරිද ඔයාලට මම ඒ වගේ මේකේ මේ මොකද්ද 256 M.2 NVMe එකක් තියෙනවා ඒ වගේම 1TB hard disk තියෙනවා හරිද ඒ ටික තමයි කියන්න තියෙන්නේ මෙතන පෝට් එකක් ඇවිල්ලා තියෙනවා මේ කේසින් එකට හරි ඒක මේ තියෙන්නේ මේකේ බෑක් එක පෙන්වන්න බැරි වුණා මට ඕගොල්ලන්ට හරි මේ විදිහට තමයි තියෙන්නේ මේකට පවර් එක දීලා තියෙන්නේ මෙතන මල්ටිපක් ගෑක් තියෙනවා ඒකෙන් දීලා තියෙන්නේ හරි දැන් අපි බලමු මේක ඔන් කරලා ඔන්න මම ස්විච් එක දාන්න යන්නේ ස්විච් එක දැම්මා දැන් අපි මේක UPS එකෙන් ඔන් කරමු අන්න UPS එක හරි ඕන බලන්න පුළුවන් මේකේ දහුවා කියලා වැටුණා ඔන්න මම දැන් ඔන් කරනවා 1 2 3 ඔයගොල්ලෝ බලාගන්න කොච්චරට යනවාද කියලා ඔන්න එන්න හරි ඔයාලට පේන ඇති PC එක ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ මේ mouse එක ඔන් ගන්න පුළුවන් හරි මේ විදිහට තමයි තියෙන්නේ හරිද මේකේ අපි දැන් බලමු මේකේ වැඩ කිට හරිද ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම මේකේ තියෙන දේවල් ආයදී සුපිරියක් තමයි හරිද මම about PC කියලා පෙන්නන්න ඕගොල්ලන්ට මේකේ තියෙන දේවල් ඔයාලට පේන ඇති Intel i5 8 Gen processor එකක් තියෙන්නේ ඊළඟට 8GB RAM තියෙනවා මේ විදිහට තමයි තියෙන්නේ හරි මේ විදිහට තමයි කේසින් එක තියෙන්නේ මේක අපිට වෙනස් කරන්න පුළුවන් පාට මම වෙනස් කරන්නම් මේ ඔටෝ දාලා තියෙන්නේ දැන් රතු පාට දාන්න පුළුවන් කොළ පාට නිල් පාට කහ පාට ආයි කහ පාට වගේ එකක් ආයි කහ පාට වගේ එකක් තැඹිලි පාට නිල් පාට තද නිල් පාට රෝස පාට
මේක මේ බ්‍රයිට්නස් අඩු කරලා තියෙන්නේ හරිද මේකෙන් අඩු ගන්න පුළුවන් බ්‍රයිට්නස් ඊට පස්සේ කොළ පාට සුදු පාට හරි සුදු පාටක් තියෙනවා ගැම්මට හරි මේ විදිහට තමයි මේක තියෙන්නේ හරිද ඒකෙන් මේකේ ෆෑන් එකේ ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන් මේ බටන් දෙකේ හරිද ඊට පස්සේ මේ දෙකෙන් පුළුවන් මේ කලර් වල බ්‍රයිට්නස් වෙනස් කරන්න මෙතනින් දාන්න පුළුවන් ඔටෝ දැම්මට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේක ලස්සනට ARGB ෆෑන් පහම ලස්සනට තියෙනවා මෙතෙන්ට එක දෙයක් අඩුයි හරි ග්‍රැෆික් කාඩ් එකක් මම ගන්නවා තා ටික දවසකින් ඒකෙත් මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට පුළුවන් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ගෙස් කරගෙන යන්න මොකද්ද ග්‍රැෆික් කාඩ් එක කියලා හරිද සුපිරි ග්‍රැෆික් කාඩ් එකක් දාන්න යන්න හරි මේ විදිහට තමයි තියෙන්නේ මම දැන් ඔයගොල්ලන්ට මේ PC එකේ මේ මුළු PC එකේම සුපිරි සිනමැටික් වීඩියෝ කෑල්ලක් පෙන්වන්න හරි එහෙනම් let's go හරි ඔයාලා දකින්න තියෙන වීඩියෝ එක හරි මේ විදිහට තමයි මගේ PC setup එක තියෙන්නේ හරිද මේක තා ටික දවසකින් වෙනස් වෙනවා ගොඩක්ම ඉතින් යාළුවනේ මට ඔයගොල්ලෝගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා මේ පළවෙනි පාරනේ මම PC එක ගත්තේ ඉතින් මේකේ මේ ෆෑන්ස් වල මේ සද්ද පොඩ්ඩක් වැඩි හරිද මම දන්නේ නැහැ ඒක එහෙමද නැත්ද කියලා දන්න කට්ටිය ඉන්නවනම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න ඒ ඇයි කියලා ඒ එහෙම වෙන්නේ සමහර විට මම දන්න සද්දේ පොඩක් තියෙන අවුලන්න හරිද එහෙනම් මේ විදිහට තමයි මගේ full PC setup එක තියෙන්නේ එහෙනම් අපි ඉස්සරහට ලොකු වැඩක් කරමු මම graphic card එකත් මේකට set කරගත්තට පස්සේ අපිට සුපිරි ගේම් ටයක් ගහන්න පුළුවන් මේ ඉතින් මම ගේම් මේක ගන්න තමයි හිටියේ channel එක සුපිරියටම පටන් ගන්න ඉතින් මේක තමයි මගේ PC setup එක හරිද ඔය විදිහට තමයි තියෙන්නේ හරි මම කියන්න තිබ්බ ඔක්කොම දේවල් ටික කිව්වා මට හිතෙන්නේ ඕලන්ට මගින් ප්‍රශ්නය මාන්න ඔන්නම් පාල කමෙන්ට් සෙක්ෂන් එක දාගෙන යන්න මම ඉස්සරට Q&A එකක් කරන්න හිතාගෙන ඉන්නවා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක දාගෙන යන්න මම ඊළඟ වීඩියෝ එකේ ඕලන්ට උත්තර දෙන්න හරිද මේ විදිහට තමයි හරි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් set හැමෝටම bye